හලෝ මේ තමයි මගේ මිනි ව්ලොග් සීරීස් එකේ ෆස්ට් ව්ලොග් එක. අද සන්ඩේ එකක් අපි ඉතින් උදේම රෙඩි වෙන්නේ චර්ච් යන්න. අපේ චර්ච් එක තියෙන්නේ චර්ච් මාස් එක තියෙන්නේ 7ට. ඉතින් මේ අපි 6:45 වගේ වෙනකොට ගෙදරින් යනවා. එදා රෑ වැහැලා පොඩ්ඩක් මේ වෙලා තිබ දවසක්. හැබැයි එළියට ලස්සනට පෙනුණා. අපි ඉතින් උදෙම මෙහෙම තමයි යන්නේ. මේ තමයි අපේ පොඩි චර්ච් එක අපේ ගෙවල් ගාව තියෙන. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා කරන්නේ බ්‍රෙක්ෆාස්ට් වලට ගන්න එක. බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරගන්න එක. ඉතින් මම මේ ෆස්ට් ටයිම් තමයි මම TikTok එකේ වීඩියෝ එකක් බලලා තමයි මේ දියබත් එක හැදුවේ. සේවරි දියබත් එක. අපි වෙනදට නෝමල් දියබත් එක කන්නේ. ඒ වුණත් මේකට මම පොඩි වෙනසක් කරලා ඒකට ටූනා දාලා හැදුවේ. ඒක මාරම රසයි. මං හිතන්නේ ආයේ අපි නෝමල් දියබත් එක හදන එකක් නෑ. මේ වගේ මොන හරි දාලා සේවරි දියබත් එකක්ම හදයි. ඒක ඒ තරම් රහයි. හැබැයි මට කන්න බෑ මොකද මට ටූනා ඇලර්ජි. ඉතින් මම වෙන විදිහකට හදයි. ඊට පස්සේ මං සලෝනකට ගියා මට ඔයිල් ට්‍රීට්මන්ට් එකකුයි හෙයා කට් එකකුයි දාන්න. මට මම මෙන්න මේ වගේ කොණ්ඩේ දාලා මට බොබ් කට් එකක් කපන ආසාවක් තිබ්බා. මට බලන්න ඕන වුණා මට හොඳයිද කියලා. මං හිතන්නේ අතට ඉස්සරහට මම ඒ දේත් කරයි. ඊට පස්සේ මේ මං ආසම ෆෘට් එකක් තමයි ඔරෙන්ජ් කියන්නේ. හැබැයි ඕගලනුත් එහෙමද? ඔරෙන්ජ් එක පිටින්ම කනවාද නැත්නම් ඔයගලන් ඒකේ මේවා ගලවලාද කන්නේ? ඊට පස්සේ මේ මං ඔයගලන්ට පෙන්නන්නේ පේර දැන් මාරම ලාභයි කීල්ස් එකේ. මේ වගේ ලොකු ගෙඩි 3ක්ම උනේ මට 300ක් වගේ. ඉතින් ඊට පස්සේ මේම අපි පොඩි ඩෙසර්ට් එකක් හදනවා ආෆ්ටර් ලන්ච් කන්න. මේකත් මට ඒ වුණත් කන්න බෑ මොකද මැංගෝ දාන ඉඳන් මට මැංගෝ ඇලර්ජි. ඒකත් හදලා අපි ලන්ච් උත් ගත්තා. මේ තමයි ලක්ෂිත හදපු ලන්ච් එක. ඊට පස්සේ අපි පොඩක් එළියට ගියා. මේ රෑ වෙලා ගෙදර එන ගමන් ඉතින් එච්චරයි අදට බයි.